මේ තුන් ලෝකෙම වටිනා වූ රුවන්වැලි මහා සෑරජානන් වහන්සේ අභියස අපි මේ මාසෙත් කළා ඒ අසිරිමත් මහ පූජාව. කල්ප 100ක් ඇතුළතව පහළ වී වදාළ විපස්සී බුදුරජාණන් වහන්සේ වෙනුවෙන්, සිකී බුදුරජාණන් වහන්සේ වෙනුවෙන්, විස්සබෝ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන්, කකුසඳ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන්, කොණාගමන බුදුරජාණන් වහන්සේ වෙනුවෙන්, කාශ්‍යප බුදුරජාණන් වහන්සේ වෙනුවෙන්, ගෞතම බුදුරජාණන් වහන්සේ වෙනුවෙන්, ලෞතර බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත බුදු ගුණ සිහිපත් කරගෙන, දහම් ගුණ සිහිපත් කරගෙන, සංඝ ගුණ සිහිපත් කරගෙන උත්තම වූ මේ මහා පූජාව මේ පාරත් බොහොම විශ්වාසයෙන් ගෞරවයෙන් යුක්තව දායකත්වය දීලා සියලු දෙනා එකතු වෙලා මේ පූජාව කළේ නිත්‍ය මංගල පරම සුන්දර අමා මහ නිර්වාණය වෙනුවෙන්. ඉතින් ඒ සඳහා ලෞතර බුදුරජාණන් වහන්සේගේ දෝණියක් ධාතුන් වහන්සේලා වැඩ සිටින රුවන්වැලි මහා සෑරජානන් වහන්සේ වෙනුවෙන් රාණාලේපිත පත්‍රිකාවක බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ ලියලා පිරිත් කරලා තැන්පත් කරපු පිත්තල ලෝහයෙන් සකස් කළ ඉතා මනරම් බුදු පිළිම වහන්සේ තුනක්ම අපි පූජා කරගත්ත මේ මාසේ. ඉතින් බොහෝ දෙනාගේ ඉතා ආදර ගෞරව භක්තිය මැද සම්බුදු සසුනට පූජා කළ වගයි. ඒ වගේම දාස්පති යමල් 2000කටත් වැඩිය, ඒ වගේම සුදු අරලි යමල් 1000කටත් වැඩිය ගෙනල්ලා සෑම දෙනාගේ මාතින් ඉතා ගෞරවාන්විත ලෙස මල් අතුරා ඉතාම පිරිපුන් අංග සම්පූර්ණ අටපිරිකර 7ක් සමග, බෙහෙත් පාත්‍ර 7ක් සමග, පැන් පාත්‍ර සහ ගිලම්පස පාත්‍ර සහ විදුලි ආලෝක පූජාව රයක් එළිවෙන තුරා රුවන්වැලි මහා සෑරජානන් වහන්සේ ආලෝකවත් වේවා කියන අදහසින් යුක්තව ඉතින් මේ දේවල් පූජා කරගන්න ලැබුණා. ඒ වගේම තමන්ගේ නිවස, භූමිය, තමන්ගේ පවුල පන්සලක් ලෙස සුරක්ෂිත වෙන්නට බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ රන්නාලේපිත පත්‍රිකාවක ලියලා පිරිත් කළ පවුලේ සියලු දෙනාට ආශිර්වාද කළ ඒ අසිරිමත් බුදු පිළිම වහන්සේ සමග පාත්‍රය ගෙදර වැඩමගෙන යන්න ආපු අයත් අපි මේ වෙලාවේ මතක් කරනවා. ඒ අය බොහෝම ඉතා උමනාවෙන් කැමැත්තෙන් මේ මහා පූජාවට පැමිණියා. පැමිණිලා හැමෝම එකතු පහදු වෙලා මේ අසිරිමත් මහ පූජාව රුවන්වැලි මහා සෑරජානන් වහන්සේට උපහාර දක්වමින් පූජා කළ වගයි. ඉතින් මෙවන් අසිරිමත් පූජාවක් කරනකොට අපිට මොනවද ලැබෙන්නේ? අපිට මොනවද ලැබෙන්නේ? නිත්‍ය මංගල පරම සුන්දර අමා මහ නිවන. ඉතින් මේ වගේ පින්කම් කරන්න මේවට දායක වුණ පින්වත් ඔයාට යෝධ හයිය, යෝධ බලය ලැබෙන්න ඕන, ගත වීරිය ලැබෙන්න ඕන, ආවසේ වර්ණය, සැපේ, බලය, අධිපති භාවය, සත්කාර සම්මාන ප්‍රතිසනකින ආදර ගෞරවය නිරන්තරයෙන් සැලසෙන්න ඕන කියලා අපි ආශිර්වාද කරනවා. ඉතින් ඒක නිසා ලෞතර අමාමෑණී බුදු පියාණන් වහන්සේ වෙනුවෙන් මාසයක් ගාන මේ කරන මහා පූජාව ඔබට ඔබේ ජීවිතයේ තියෙන තාක්කල් අවුරුද්දට 12 සතාවක් දායකත්වය දෙන්න හැකියාව ලැබේවා. ඒ වගේම ආරණ්‍ය සේනාසනයේ දාන කටයුතු සඳහා බොහොම දුර සිට ඒ අවශ්‍ය වේලේ ආහාර රැගෙන ආවා. ඒ වගේම විශේෂයෙන් මතක් කරන්න ඕන මේ කටයුතු මැදිහත් වෙලා කරන මාහට පාවහන්ද
ඇඳුම්ද මා වෙනුවෙන් රස කැවිලිද ආහාරද මේවා අරන් ආවා. ඉතින් ඇත්තටම ලෞතර බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත ගුණ කියා දෙන අපිට වුණත් අපි ගැන හිතලා මේ වගේ කටයුතු කරන්න මොනතරම් ලස්සන හිතක් තියෙන්න ඕනද කියලා මට හිතුණා. ඉතින් ඒ ආපු සියලුම දෙනාට බලාගෙන හිටපු සියලුම දෙනාට මේ වීඩියෝ එක බලන පින්වත් ඔයාට සිය දහස් වාරයක් හිතට සැනසීම වීරිය ශක්තිය ලැබේවා. මේ වගේ අසිරිමත් මහ පූජාවල් හැමදාමත් කරන්නට අපි හැමදෙනාටම සැලසේවා නිත්‍ය මංගල පරම සුන්දර අමා මහ නිවනින් සැනසේවා. තෙරුවන් සරණයි. වචන සෙරින හඬක් අවිදිය දුරට